අදත් සුබ දවසක් කියලා පිළිගන්නවා ස්මාර්ට් IT සොලියුෂන් YouTube channel එක හා සම්බන්ධ වෙන මගේ යාළුවෝ හැමෝම. ඉතින් අද ඔයාලට දක්නේ thumbnail එකේ දාලා තිබ්බේ PDF සම්බන්ධයෙන්. ඉතින් අපි අද කතා කරමු PDF සම්බන්ධයෙන් තියෙන ගැටලු කොහොමද අපි නිරාකරණය කරගන්නේ. ඇත්තටම මේක හරි ලේසි ක්‍රමයක්. ඇත්තටම මේක වෙබ්සයිට් එකක් through අපිට PDF සම්බන්ධයෙන් තියෙන ගැටලු හැම දෙයකටම විසඳුමක් ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හොඳයි යාළුවනේ. අපි එහෙනම් බලමු කොහොමද අපි PDF සම්බන්ධයෙන් තියෙන ගැටලු ටික නිරාකරණය කරගන්නේ කියලා. මුලින්ම අපි Google Chrome browser එකට ගිහිල්ලා type කරමු I love PDF කියලා. ඇත්තටම මේක online platform එකක්. අපි ගිහිල්ලා බලමු මේ link එකේ උඩ එන පළවෙනි link එක click කරන්න. මේක තමයි website එක. මේකේ අපිට අවශ්‍ය කරන PDF සම්බන්ධයෙන් තියෙන හැම ගැටලුවකටම විසඳුමක් තියෙනවා. ඉතින් අපිට මේක ඉතාම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. යොමුමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක online platform එකක්. ඒ වගේම අපිට මේකේ software එකක් තියෙනවා download කරගන්න පුළුවන්. desktop application එක. මෙතන ඊතලයේ click කරලා අපි ඒක download කරගන්න පුළුවන්. එතකොට අපිට internet නොමැති අවස්ථාවකදී වුණත් මේක පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ වීඩියෝ අන්තිමට බලමු කොහොමද ඒක download කරලා PC එකට install කරගන්නේ කියලා. එහෙමනම් අපි ඉස්සෙල්ලාම බලමු merge PDF කියන එක කොහොමද අපි භාවිත කරන්නේ කියලා. merge PDF කියලා කියන්නේ ඇත්තටම මේ PDF කිහිපයක් එක ෆයිල් එකක් විදිහට තනි PDF එකක් විදිහට ගන්න කොහොමද කියන එක තමයි merge PDF කියලා කියන්නේ. එහෙමනම් අපි ඒක නිවැරදිව කරන ආකාරය අපි දැන් බලමු. මම browser එක minimize කරලා මම desktop එකේ folder එක සකස් කරලා තිනවා මේ සම්බන්ධයෙන් තියෙන ගැටලු එකින් එක අපි ඒක open කරලා බලමු. මම බලන්න තිනවා merge PDF කියලා. ඒක double click කරගමු. මෙතන තියෙන PDF document දෙකක්. මේ document දෙක අපි කොහොමද තනි document එකක් විදිහට සකස් කරගන්නේ කියලා බලමු. මම නැවතත් browser එකට යනවා. ඊළඟ merge PDF කියන button එක ඔබන. එතකොට අපිට select PDF file කියලා එනවා. මේක click කරන්න. එතකොට අපිට අදාළ desktop එක select කරලා අදාළ file එක තියෙන location එක select කරලා මම select කරලා තියෙන file එක save කරලා තියෙන merge PDF කියන folder එක ඇතුලේ ඒක double click කරලා මේ folder එකේ තියෙන මේ document දෙකම select කරලා open කරනවා. හරි යාළුවනේ. දැන් මේ document දෙකම ඇවිල්ලා තියෙනවා. දැන් අපි මේකේ number පිළිවෙලට ඇවිල්ලා තියෙනවා. මේ number 1 කියන එකට පළවෙනි document එක number 2 කියන දෙවෙනි document එකට ඇවිල්ලා තියෙනවා. මෙහෙම number කරගත්තොත් අපිට ඇත්තටම ලේසි පිළිවෙලට එතකොට මේ document දෙක PDF වෙනවා. එහෙනම් දැන් බලමු. මෙතන merge PDF කියලා එකක් තියෙනවා. ඒ button එක click කරන්න. හරි. දැන් PDF දෙකම merge වෙලා ඉවරයි. අපි මේක download කරගමු. download PDF කියලා ඔබපුවාම මේ download වෙනවා. මෙතන මේ folder icon එක click කරලා අපි open කරමු කොතනද තියෙන්නේ කියලා. හරි යන්න අපි ඒක double click කරලා බලමු. document දෙකම අවිල්ලා තියෙනවද කියලා. ඔව්. මේ පළවෙනි document එක, මේ දෙවෙනි document එක. document දෙකම නිවැරදිව merge වෙලා PDF එකක් විදිහට save වෙලා තියෙනවා. හොඳයි අපි නැවත මේකේ home tab එකට යමු. ඊළඟට තියෙන split PDF කියන එක. හොඳයි. අපි බලමු split PDF කියන එක අපි නිවැරදිව සකස් කරගන්නේ කොහොමද කියලා. split PDF කියලා කියන්නේ ඇත්තටම අපි merge කරපු PDF file එකක් අපි නැවතත් separate file එකක් විදිහට ගන්න කොහොමද කියන එක තමයි split PDF කියලා කියන්නේ. අපි නම් මේක නිවැරදිව කරන ආකාරය බලමු. මෙතන split PDF කියන බටන් එක click කරන්න. ෆයිල් එක select කරගන්න වෙනවා. select file කියලා දෙන්න. ඊට පස්සේ අපි merge කරපු ෆයිල් එක select කරලා open කරමු.
හරි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් මේ අපි මර්ජ් කරපු ෆයිල් දෙකක් තියෙනවා. මේ ෆයිල් දෙකේ quality එක first one එක second third එක මෙතන තියෙනවා. අපිට ස්ප්ලිට් කරගන්න ඕනේ custom range එකක් තියෙනවා නම් අපිට මෙතන custom range එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් fixed rates කියන එක දුන්නොත් මේක PDF document 3ක් විදිහට අපිට save කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට separate තනි ෆයිල් එක save කරගන්න පුළුවන්. අපි fixed rate කියන එක දීලා අපි split PDF කියන එක දෙමු. හරි අපි නැවත download split PDF කියන එක දෙමු. හරි ඒක raw ෆයිල් එකක් විදිහට තමයි open වෙන්නේ. අපි මේ folder icon එක click කරලා ඒක open කරගමු. මේක නැවත double click කරමු. හරි යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා දැන් මේ document තනි page එකක් විදිහට හැම document එකක්ම PDF document එකක් විදිහට separately වෙන් වෙලා තියෙනවා. ඉතින් මේකට තමයි අපි කියන්නේ split PDF කියලා. අපි නැවතත් home tab එකට යමු. හරි යාළුවනේ අපි දැන් බලමු PDF එකක් compress කරන්නේ කොහොමද කියලා. අපි compress කරන්න භාවිත කරන ගොඩක් softwares තියෙනවා. අපි මම කලින් පාඩමකදී කියලා දුන්නා compress කරන්න අපි වෙනදා යොදාගෙන file compress කරන ආකාරය. අපි දැන් බලන්නේ මේ site එක උනත online platform එක ආදානෙන් කොහොමද files compress කරන්න කියලා. විශේෂයෙන් PDF document එක. දැන් compress PDF කියන බටන් එක ඔබන්න. මෙතන select file ගිහිල්ලා desktop එකේ මම හදලා තියෙනවා. PDF folder කියන එකේ compress PDF කියන ෆයිල් එක ක්ලික් කරලා ඔයගොල්ලන්ට පේනවා දැන් මේකේ කිලෝබයිට් 55ක් තමයි කැපැසිටි එක පෙන්නන්නේ. අපි දැන් ඒක ඕපන් කරමු. ඕපන් කරලා compress PDF කියන එක දෙමු. හරි ඒ ෆයිල් එක ඩවුන්ලෝඩ් වුණා. අපි folder එකේ ක්ලික් කරලා බලමු. ඒකේ 31 කිලෝබයිට් තමයි ඉතින් අපි සේව් කරගත්ත ෆයිල් එක. ඒකේ කිලෝබයිට් 31කට කම්ප්‍රෙස් වෙලා තියෙනවා. ඔරිජිනල් ડોකියුමන්ට් එකක් බලමු කොහොමද කියලා. ඔව් ඒක 55ක් තමයි කිලෝබයිට් තිබුණේ. දැන් අපි ඒක අඩු කරලා දීලා තියෙනවා මේ සයිට් එකෙන් 31කට. අපි මේකට කියනවා compress PDF කියලා. අපි නැවතත් යමු I love PDF එකේ online platform එකේ home tab එකට. ඊළඟට අපි බලමු PDF ෆයිල් එකක් කොහොමද Word document එකකට convert කරගන්නේ කියලා. නැවතත් අපි මේ PDF to Word කියන tab එක click කරන්න. select file යන්න. ඊට පස්සේ අදාළ PDF document එක select කරලා open කරන්න. හරි යනවා. දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා PDF document එක. අපි මේක Word එක බවට පත් කරන්න යන්නේ. ඉතින් convert to Word කියන එක දෙන්න. දැන් download Word කියන එක දෙන්න. හරි. මේ තියෙන්නේ අපි PDF document එක Word document එක බවට convert කරලා තියෙන file එක open කරලා බලමු. හරියන්නේ Word document එක විදිහට ඒක open වෙනවා. ඒක නිවැරදිව සකස් වෙලා තියෙනවා. මේ close කරමු. නැවත home tab එකට යමු. අපි බලමු Word PDF to Word PowerPoint කියන එකත් මේ විදිහටමයි කරන්නේ අපි. PDF to Excel කියන්නේ PDF document එක Excel document එක බවට පත් කරන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු Word file එකක් කොහොමද නැවත PDF document එක බවට පත් කරන්නේ කියලා. මෙතන Word to PDF කියන tab එක click කරන්න. select file යන්න. අදාළ ෆයිල් එක තෝරන්න. මම මේ ෆයිල් එක Word ෆයිල් එක තෝරනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා දැන් මෙතන ඇවිල්ලා තියෙන Word ෆයිල් එක. දැන් ඒක අපි convert to PDF කියන දෙන්න.
ෆෝල්ඩර් එකනේ ක්ලික් කරලා ඕපන් කරගන්න. මේ තියෙන දැන් PDF ડોකියුමන්ට් එක මේ තියෙන එක්ස්ටෙන්ෂන් එක PDF ડોකියුමන්ට් එක විදිහට සේව් වෙලා තියෙනවා. හරි අපි මේ ක්ලෝස් කරමු. නැවතත් මේකේ හෝම් ටැබ් එකට යමු. එතකොට PowerPoint ડોකියුමන්ට් එක PDF ડોකියුමන්ට් එක බඩපත් කරන්නේ මේ විදිහටමයි. Excel ડોකියුමන්ට් එක PDF ડોකියුමන්ට් එක බඩපත් කරන්නේ මේ විදිහටමයි. අපි බලමු දැන් PDF ડોකියුමන්ට් එක එඩිට් කරන්නේ කොහොමද කියලා. මෙතන edit PDF කියන බටන් එක ක්ලික් කරන්න. select PDF file කියන select කරන්න. අදාළ ෆයිල් එක තෝරලා open කියලා දෙන්න. edit කියන බටන් එක මේකට ක්ලික් කරන්න. අපි මේක පොඩ්ඩක් රීසයිස් කරගමු. පේනවා අපි වගේ. හරි. හරි දැන් ඒක කියනවා දැන් අපි කර්සර් එක මෙතන තියලා backspace එක බලමු. ඔයාලට පේනවා කි backspace එක ගහපුවම අකුරු ටික delete වෙනවා. ඔයාලට අලුතින් අකුරු type කරන්න පුළුවන්. මේක මම type කරනවා. ඊට පස්සේ මේක edit PDF කියන එක edit කරලා ඉවර කරලා ඉතින් edit PDF කියන එක දෙන්න. ඊට පස්සේ ආපහු ඒ ડોකියුමන්ට් එකම අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ තියෙන edit කරපු ડોකියුමන්ට් එක. හොඳයි යාළුවනේ. අපි දැන් home tab එකට යමු. PDF ડોකියුමන්ට් එකක් JPEG ෆයිල් එකක් විදිහට සකස් කරගන්න මේ tab එක යොදා ගන්න පුළුවන්. ඒ වගේම JPEG ડોකියුමන්ට් එක PDF ડોකියුමන්ට් එක බවට පත් කරන්න මෙතන මේ tab එකෙන් මේ බටන් එකෙන් පුළුවන්. දැන් අපි බලමු කොහොමද PDF ડોකියුමන්ට් එකට sign එකක් දාන්නේ කියලා. දැන් මේ sign PDF කියන එක මෙතන බටන් එක ක්ලික් කරන්න. select file යන්න. අදාළ ෆයිල් එක තෝරන්න. තෝරලා open කියන බටන් එක ක්ලික් කරන්න. මෙතන only me කියන එක දෙන්න. මට විතරක් තමයි sign එක දාන්න ඕනේ. overall several people කියලා කිව්වොත් ගොඩක් කට්ටියට sign එක දාන්නේ නැහැ. ඒක ඕනේ අපිට only me කියන එක දෙන්න. ඊට පස්සේ box එකේ බලමු අපි නම් type කරමු. ඩෝන් කියලා දැම්මම වගේ නම් මේ විදිහට අපට අදාළ ඒක සජෙස්ට් කරලා දෙන sign එකක් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. මෙතන apply කියලා දෙන්න ඉතින් තියෙනවා. හරි ඒක අද apply වුණා. දැන් ඒක අපි අවශ්‍ය තැනට ගිහිල්ලා අපිට ડોකියුමන්ට් එක අන්තිමට ඕන කියලා මේක ඩ්‍රැග් කරගෙන ආවිලා එතන ඩ්‍රොප් කරන්න. හරි යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ අත්සන මෙතන ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ විදිහට අපිට අත්සන මෙතනට යොදා ගන්න පුළුවන්. ඒ වගේම අපිට කස්ටම් කියන්නේ mouse එක ආධාරයෙන් අසනකුත් මේ සඳහා යොදා ගන්න පුළුවන්.
බලමු එකත් කොහොමද කරන්න කියලා. මෙතන නැවත ක්ලික් කරලා මෙතන මේ ඩ්‍රෝ කියන එක සිලෙක්ට් කරලා බුද්ධ මවුසික ආධාරයෙන් අපි අත්සන යොදා ගන්න පුළුවන්. මේ දහසක් ගන්න මේක සයින් එක දෙන්න. දාලා මෙතන ඇප්ලයි කියන බටන් එක දෙන්න. මේ අත්සන මෙතන ඇවිල්ලා තියෙනවා. මේ අත්සන මෙතන ඩ්‍රැග් කරගෙන ආවිල්ලා මෙතන අදාළ තැන ඩ්‍රොප් කරගන්න පුළුවන්. ඊපස්සේ මෙතන සයින් ක්ලික් කරන්න. ඊපස්සේ මේ ડોකියුමන්ට් එක ආපහු ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හොඳයි අපි ડોකියුමන්ට් එක ඕපන් කරලා බලමු. සයින් එක ඇවිල්ලා තියෙනවද කියලා. හොඳයි යාළුවනේ. බලන්න පේනවා ඇති මේ අත්සන් දෙකම මෙතන ඇවිල්ලා තියෙනවා. මම අත්සන් දෙකක් දැම්මා. ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් අත්සන තමයි දාන්න ඕනේ. කැමති විදිහට ඔයගොල්ලන්ට මේ අත්සන නිවැරදි PDF ડોකියුමන්ට් එක ඇප්ලයි කරගන්න පුළුවන් මේ ආකාරයට. හොඳයි යාළුවනේ. අපි දැන් බලමු කොහොමද PDF එකට වෝටර්මාක් එකක් ඇතුළත් කරන්න කියලා. මෙතන home tab එකට ගිහිල්ලා මෙතන වෝටර්මාක් කියන බටන් එක ක්ලික් කරන්න. select PDF file කියන එක ක්ලික් කරන්න. අදාළ ෆයිල් එක තෝරගෙන PDF ડોකියුමන්ට් ෆයිල් එක තෝරලා ඕපන් කරන්න. හරියන්නේ. දැන් මෙතන අපිට පෙන්නනවා ටෙක්ස්ට් එක ටයිප් කරන්න. අදාළ ටෙක්ස්ට් එක මම කම්පැනි කියලා ටයිප් කරනවා. මේක අපිට බෝල්ඩ් කරන්න පුළුවන්. ටෙක්ස්ට් එක වෙනස් කරන්න පුළුවන්. එම අන්ඩර්ලයින් ඉටලික් කරන්න පුළුවන්. ඒ වගේම කලර්ස් මෙතනින් මාරු කරන්නත් පුළුවන්. මම රෙඩ් කලර් එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මෙතන අදාළ පොසිෂන් එක තෝරන්න පුළුවන්. මේ PDF ડોකියුමන්ට් එකේ කොයි හරියටද අපිට මේ වෝටර්මාක් එක ඇතුළත් වෙනවා කියලා මම සෙන්ටර් එක සිලෙක්ට් කරලා ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන ට්‍රාන්ස්පරන්සි කියනවා. ට්‍රාන්ස්පරන්සි එක සාමාන්‍යයෙන් අපි 25 50ක් වගේ අතර ප්‍රමාණයක් දෙන්න. ගොඩාක් no transparency කියලා දුන්නොත් සම්පූර්ණ ડોකියුමන්ට් එකේ තියෙන කලර් එකේට සමාන බරකින්ම මේ වෝටර්මාක් එකක් තියෙනවා. එතකොට ඒක වෝටර්මාක් එකට හරියන්නේ නැහැ. ඒක ගැලපෙන්නේ නැහැ. ඒක නිසා අපි 25ක් දාමු. දාලා රොටේෂන් එක අපි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මම කියනවා දැකලා ඇති. සාමාන්‍ය මෙහෙම ඇලේට තමයි මෙහෙම හරස් අතර තමයි වෝටර්මාක් එක ඇඩ් වෙන්නේ. ගොඩක් කට්ටිය දාන්නේ. ඉතින් අපිට ඒක මෙතනින් හදන්න පුළුවන්. do not rotation කියන එක ක්ලික් කරලා 45 degrees වලට දෙමු මේක. දීලා හරි pages 1 to සම්පූර්ණ pages වලටම මෙතන දෙන්න පුළුවන්. දීලා එහෙම නැත්නම් අපිට ටෙක්ස්ට් එකක් දෙන්න නැත්නම් මෙතන place image කියන එක සිලෙක්ට් කරලා image එකක් සිලෙක්ට් කරලා image එක මේ ආකාරයට අපිට වෝටර්මාක් එකක් විදිහට දෙන්න පුළුවන්. හරි අපි දැන් add watermark කියන එක දෙමු. download කියන එක දෙමු. මෙතන folder icon එක ක්ලික් කරලා open කරන ෆයිල් එක බලමු PDF document එක කොහොමද වෙන්නේ කියලා. හරි. මේ තියෙන company කියන එක මම type කරේ. ඒක මේ PDF document එකට watermark එකක් විදිහට ඇවිල්ලා තියෙනවා. හරි යාළුවනේ. මේක නිවැරදිව සකස් වෙලා තියෙනවා. මේ ආකාරයට තමයි අපි watermark එකක් PDF document එකක් තුළට ඇතුළත් කරන්නේ. අපි නැවතත් home tab එකට යමු. අපි මෙතනදී rotate PDF කියලා තියෙනවා. PDF එක rotate කරන්නත් පුළුවන් මේ tab එක මේ බටන් එක යොදාගෙන HTML to PDF මේකෙදී අපි HTML ඒ කියන්නේ වෙබ්සයිට් එකේ තියෙන HTML document එකකින් HTML වලින් language එකකින් හදපු document එක ඒක PDF එකක් විදිහට සකස් කරගන්න පුළුවන් මේ tab එක මේ බටන් එක ආධාරයෙන්. අපි දැන් බලමු lock කරපු PDF එකක් unlock කරන්නේ කොහොමද කියලා. මෙතන unlock කියන බටන් එක ක්ලික් කරන්න. select file යන්න. මෙතන මම දාලා තියෙනවා
unlock PDF කියලා මේක ක්ලික් කරලා මේක අපි ඕපන් කරලා බලමු පාස්වර්ඩ් එකක් ඉල්ලනවාද කියලා. ඔව් පාස්වර්ඩ් එකක් ඉල්ලනවා. ඒ කියන්නේ මේකට පාස්වර්ඩ් එකක් දාලා තියෙන්නේ. ඒක නිසා ඕපන් කරන්න බෑ. ඒ නිසා අපි දැන් මේ ෆයිල් එක බලමු කොහොමද පාස්වර්ඩ් එක අයින් කරන්නේ කියලා. මේ PDF document select කරලා ඕපන් කියලා දෙන්න. document එක ඇවිල්ලා තියෙනවා. දැන් මෙතන unlock PDF කියන එක දෙන්න. නැත්නම් download කෙනෙක් ක්ලික් කරන්න. folder එකනේ ක්ලික් කරලා ඕපන් කරලා බලමු දැන් හරි. මේ document එක අපිට password එක අයින් වෙලා තියෙනවා. ඉතින් මේ ආකාරයට තමයි අපි password එක දාලා protect කරපු PDF document එකක් unlock කරගන්න. හොඳයි යාළුවනේ. නැවතත් අපි home tab එකට යමු. අපි දැන් බලමු කොහොමද PDF document එකට password එකක් දාන්නේ කියලා. මෙතන protect PDF කියන බටන් එක ක්ලික් කරන්න. select file යන්න. අදාළ ෆයිල් එක තෝරගන්න. පාස්වර්ඩ් එක දාන්න ඕන ෆයිල් එක. මම මේ PDF document එක select කරලා open කියන බටන් එක ක්ලික් කරනවා. දැන් මගෙන් මෙතනින් අහනවා පාස්වර්ඩ් එකක්. මේකට දාන්න ඕන පාස්වර්ඩ් එක මොකද කියලා. ඔයගොල්ලෝ පාස්වර්ඩ් එක දාන්න, strong password එකක් දාන්න. හැබැයි මතක තියාගන්න පාස්වර්ඩ් එක. මෙතන මම ටයිප් කරනවා 1 2 3 4 කියලා. නැවතත් ඒ පාස්වර්ඩ් එකම දෙන්න. 1 2 3 4 කියලා මම දෙනවා. දීලා protect PDF කියන එක දෙන්න. දැන් නැවතත් download protect PDF කියන එක select කරන්න. මේ folder එකනේ ක්ලික් කරලා open කරලා අපි දැන් PDF එකේ document එක open කරලා බලමු. password එක නිවැරදිව add වෙලා තියෙනවා. මම දැන් මේ password එක 1 2 3 4 කියලා අපි දීලා බලමු open වෙනවද කියලා. හරි යාළුවනේ. මේක open වුණා. මේ ආකාරයට තමයි නිවැරදිව අපි password එකක් දාන්නේ PDF document එකකට. හොඳයි අපි නැවතත් යමු home tab එකට. අපි දැන් බලමු කොහොමද PDF document එකකට page numbering add කරගන්නේ කියලා. මේ page numbers කියන එක select කරලා select file යන්න. අදාළ ෆයිල් එක PDF document එක select කරලා open කරගන්න. හරි යාළුවනේ. මගේ document එකේ තියෙන සියලුම pages ටික මේ ආකාරයට අවිලා තියෙනවා. අපිට දැන් page number එක යොදන්න ඕනේ කොයි ස්ථානෙද කියලා මෙතනින් select කරගන්න පුළුවන්. මම මේක center bottom එකේ center line එක දෙනවා. pages first page එක මෙතන අහනවා which pages do you want to number කියලා. පළවෙනි එකේ ඉඳන් පිටු පහක් තියෙනවා. පස්වෙනි එකටම දෙන්න කියලා කියනවා. මෙතන page මේ විදිහට අපිට select කරලා දෙන්න පුළුවන්. මේ number එක විතරක් ඕන නම් මේ විදිහට අර page 1 page 2 කියලා ඒ විදිහට දෙන්න පුළුවන් නම් ඒ විදිහට දෙන්න පුළුවන්. මේ විදිහට අපිට select කරලා දෙන්න. මම මේ විදිහටම තියලා add page numbers කියන එක දෙනවා. download PDF කියන එක දෙන්න. මෙතනින් open කරගන්න. අපි දැන් ෆයිල් එක open කරලා බලමු. හරි. අපි දාපු numbering system එක add වෙලා තියෙනවා. මේක 1 2 3 4 5. හොඳයි යාළුවනේ. මේ විදිහට තමයි අපි PDF document එකට numbers page numbers set කරගන්නේ. නිවැරදිව. මම අර කලින් සඳහන් කළ ආකාරයට මේකට page 1 page 2 page 3 කියලා ඒ විදිහට දෙන්න පුළුවන්. එතන අර option වලින් ඒක select කරලා දෙන්න පුළුවන්. හොඳයි යාළුවනේ. අපි දැන් මේක close කරමු. අපි දැන් බලමු මේකේ තවත් මොනවද තියෙන PDF සම්බන්ධයෙන් තියෙන අපිට වැදගත් වෙන දේවල් කියලා. PDF document එකක් අපිට open වෙන්නේ නැතුව
මොකක් හරි ප්‍රශ්නයක් කළා තියෙනවා නම් ඒකත් මෙතනින් ෆික්ස් කරගන්න පුළුවන්. Repair PDF කියන එක සිලෙක්ට් කරලා මේ බටන් එක ක්ලික් කරලා PDF document එක මෙතෙන්ට attach කරපුවාම ඒක repair වෙලා PDF document එක නිවැරදිව සකස් වෙලා අපිට download කරගන්න පුළුවන් මේ tool එක ආධාරයෙන්. ඒ වගේම OCR PDF කියන එක OCR PDF කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් images අපි ස්කෑන් කරලා සමහරට ෆොටෝ එකක් ගහලා අපි PDF document එකක් බවට පත් කරනවා. මේ වගේ අවස්ථාවලදී අපිට ඒක Word document එකක් බවට පත් කරත් අපිට ඒකේ අකුරු type කරගන්න බෑ. ඒක වෙනම අඳුර ගන්න බෑ. ඒ නිසා ඒක අඳුර ගන්න ක්‍රමවේදය තමයි OCR කියලා කියන්නේ. ඉතින් OCR මාර්ගයෙන් අපිට පුළුවන් ඒක නිවැරදිව text document එකක් බවට මේ picture එක පත් කරගන්න. ඉතින් ඒකත් මේ site එකකින් අපිට දීලා තියෙනවා. compare PDF කියලා කියන්නේ අතරම එක version සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න වලට තමයි ගොඩක් අදාළ වෙන්නේ. අලුත් version එකකට කන්වර්ට් වුණාම අපිට ඒක version difference එක බලා ගන්න පුළුවන්. Redact PDF කියලා තියෙනවා. Redact PDF කියලා කියන්නේ අපිට යම්කිසි document එකකට රහස්‍ය තොරතුරු තියෙනවා නම් text document එකක් හෝ graphical document එකක් ඒක permanently අපිට remove කරන්න පුළුවන් මේ tool එක ආධාරයෙන්. හරි හොඳයි යාළුවනේ. මම අද හිතනවා ඕගොල්ලන්ට PDF සම්බන්ධයෙන් තියෙන හැම ගැටලුවක්ම විසඳනවා කියලා. තව පොඩි දෙයක් අපිට අමතක වුණා. මට අමතක වුණා. අපි software එක download කරලා install කරන ආකාරය දැන් බලමු. මෙතන මෙතන desktop icon එක click කරන්න. click කරපුවහම මෙතනින් අහනවා අපිට අපේ operating system එක මොකක්ද කියලා. මෙතන Windows 64 32 bit. ඒ කියන්නේ මගේ PC එක Windows PC එක 64 bit වලටයි 32 bit වල දෙකටම support කරන OS එක support කරන software එක තමයි මෙතනින් download කරන්න කියලා තියෙන්නේ. අපි මේක click කරමු. හොඳයි යාළුවනේ PDF desktop file එක installation file එක download වුණා. මේක දැන් අපි open කරගමු. open කළා මේ file එක right click කරලා run as administrator කියන එක දෙන්න. මෙතනින් yes කියන බටන් එක click කරන්න. මෙතනින් next කියන බටන් එක click කරන්න. මෙතන I accept කියන බටන් එක tick එකක් දාලා next කියන බටන් එක click කරන්න. මෙතනින් අපට installation වෙන path එක පෙන්නනවා. අපි ඒක හිමින් තියමු. C partition එකට තමයි ඒක install වෙන්නේ. next install කියන බටන් එක දෙමු. installation එක වෙලා තියෙනවා. හොඳයි යාළුවනේ. අපිට දැන් මේ PDF document එක run කරන්න ඕන. මෙතන run කියලා දාලා finish කරන්න. එහෙම අවශ්‍යතාවයක් නැත්නම් අපි මේක ටික එක අයින් කරලා finish කියන බටන් එක click කරන්න. යාළුවනේ ඔයගොල්ලන්ට පේන ඇති desktop එකට අදාළ application එක download කරලා shortcut icon එක ඇවිල්ලා තියෙනවා.
මේක අපි ඩබල් ක්ලික් කරලා ඕපන් කරමු. ටිකක් ඕපන් වෙන වෙලා යනවා. PC එක ටිකක් ස්ලෝ. එතන අපි tools කියන එකට යනවා. මේ තියෙන අපි කලින් සාකච්ඡා කරපු සම්පූර්ණම PDF සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න නිරාකරණය කරගන්න තියෙන platform එකේ තියෙන tool ටික දැන් ඒවා සේරම මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඉතින් online platform එකේ තිබිච්ච විදිහටමයි අපිට මේ විදිහට සකස් කරගන්න තියෙන්නේ. හරි හොඳයි යාළුවනේ. එහෙනම් අපි මේ application එක close කරමු. අද අපි කතා කරේ PDF සම්බන්ධයෙන් තියෙන සියලුම ගැටලු නිරාකරණය කරගන්නේ කොහොමද කියලා. ඉතින් අද වීඩියෝ එක මගේ යාළුවෝ හැමෝටම හොඳට තේරුණා ඇති කියලා මම හිතනවා. මේ වීඩියෝ තුලින් මොන හරි දෙයක් ඔයගොල්ලෝ දැනුමට එකතු කරගන්න ඇති කියලා මම හිතනවා. එහෙමනම් මගේ YouTube channel එක ඔයගොල්ලෝ හොඳයි කියලා හිතනවා නම් like කරලා share කරලා යාළුවන්ට බලන්න share කරන්න. ඒ වගේම subscribe button එක on කරලා තියාගන්න. මම දාන videos ඉක්මනට එතකොට ඔයගොල්ලන්ට ගෙන්න ගන්න පුළුවන්. එහෙමනම් මොන හරි ප්‍රශ්න තිබ්බොත් comment section එකේ දාන්න මගේ යාළුවනේ. එහෙමනම් අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න ඉතුරු මම ගිහින් එන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.